කොන්නිචිවා මම ශිහානි සංජලා මම ගාල්ලේ ඉඳලා තමයි ක්ලාස් එකට ආවේ. මම ක්ලාස් එක ගැන දැනගත්තේ මගේ මේ යාළුවෙක්ගෙන් ගයත්‍රි නංගිගෙන්. එයා තමයි මාව ක්ලාස් එකට එක්කන් ආවේ. එතකොට එයාට වීසා එක ඇවිල්ලා තිබුණේ. ඒක නිසා මම සෙන්ස් ගැන ගොඩක් විශ්වාසයෙන් තමයි ක්ලාස් එකට ආවේ. සෙන්සෙත් එක කතා කරලා පළවෙනි දවසේ ඉඳලම මට සෙන්ස් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. සෙන්සේ කියන විදියට වැඩ ටික කරා. ඒ වගේම සෙන්සේ ඒ කියන්නේ අපිට භාෂාව විතරක් නෙමෙයි අපේ ජීවිතය ගැන අපි කරන්න ඕන දේවල් මොනවාද නැති දේවල් මොනවාද අපි වැරදි දේවල් කරත් මොනවාද වෙන්නේ අපේ ජීවිතය ගැන හදාගන්නේ කොහොමද ඒ වගේම ගොඩක් දේවල් අපිට කියලා දුන්නා අපිට ඩොකියුමන්ට්ස් පාර්ට් එකේදී චාමල සෙන්සේ සේවන් සෙන්සේ වගේම ස්ටාෆ් එකේ මිස්ලා රැයක් දවල්ක් නැතුව අපිට ගොඩක් උදව් කරා අපේ ඩොකියුමන්ට්ස් පාර්ට් එකේදී එක අකුරෙන් අකුර පොඩිවත් වැරදීමක් නැති වෙන්න අපිට අඩුපාඩු පින්නලා අපිට හදලා දුන්නා. මට අවුරුදු දෙකක් විතර තිස්සේ තිබුණ මේ මගේ ජපාන් හීනේ හැබෑ කරගන්න පුළුවන් වුණා. ඒ දවසේ දැනුණ සතුට ඇත්තටම කියා ගන්න තේරෙන්නේ නැහැ. චාමල සෙන්සේ සේවන් සෙන්සේට ඒ කියන්නේ එයාලා කරන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම වගේම තව ළමයි දහස් ගානගේ ජපාන් හීනේ පාට කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි පාරෙන් නිවැරදිව විශ්වාසයෙන් වගකීමෙන් ජපාන් යන්න පුළුවන් හොඳම ආයතනය ඩේටා ටෙක් ලංකා කියලා මම රෙකමන්ඩ් කරනවා. මම ක්ලාස් එකට ආවට පස්සේ ඒ කියන්නේ සෙන්සේ A to Z අපිට භාෂාව හිරගනා කතකනා හෝඩි ඉඳලා අපිට හැම දෙයක්ම පැහැදිලිව තේරෙන විදියට හැම දෙයක්ම කියලා දුන්නා. ඒ කියන්නේ එක එක්කෙනාගේ දැනුම මත ඒ කියන්නේ වෙන ඒ කියන්නේ අවධානය යොමු කරලා හැමෝටම තේරෙන විදියට ආයෙ තේරෙන්නේ නැති දෙයක් තිබුණොත් ආයෙ මුල ඉඳන් හරි අපිට හැම දෙයක්ම කියලා දුන්නා. ඉතින් ඒකේ එසෙන්සේගේ මඟ පෙන්වීමෙන් අපිට ජපාන් භාෂාව ඉක්මනින් ලේසියෙන් අපිට ඉගෙන ගන්න ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඉතින් මම ආයමත් විශ්වාසයෙන් කියනවා ඔයාලා ජපාන් යන්න හීනයක් තියෙනවා නම් මේ එන්න ඕන හොඳම තැන මෙතන ඩේටා ටෙක් ලංකා ආයතනය තමයි විශ්වාසයෙන් යන්න පුළුවන් එකම තැන. ඒක නිසා ඔයාලත් ඇවිල්ලම බලන්න. මම ළඟදීම ජපානයට යන්න ඉන්නවා. ඒ මගේ ජපාන් සිහිනය සැබෑ වුණා වගේම ඔයාලගේ ජපාන් සිහිනය සැබෑ කරගන්න ඩේටා ටෙක් ආයතනයට එන්න. ඉතින් මම වගේම හැමෝගෙම ජපාන් සිහිනය සැබෑ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අරිගතෝ ගොසයිමස්.